ශාසනෝන්නතිකාවේ නැගීමෙන් සත්‍යධර්මය පහදා දෙන සමුද්‍රාපිටිය ශ්‍රී පාණිත විද්‍යායතන පිරිවෙන් ගරු පරිවේනාධිපති නිකබරකිය ගණිතව පුරාණ රාජමහා විහාරයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති සදා වර්තනීය පූජනීය අවසරයි කත්මරුවේ සිරිගම්ම හිමිපාණන් වහන්සේට තොහොර මුදුන් දී බැතියෙන් සාදුනාද පවත්වනු සියලු දෙනාම මේ ධම් සභා මණ්ඩපයේ සිට සද්ධර්මයේ පහදා දෙන්නට සාදු සාදු සාදු. මේ සංසාරේ පුරුද්දක් තිබිලා තියෙනවා. සංසාරේ මේ පින්නතුන් ධම්මං සරණං ගච්ඡාමි කියලා දෙනවා. එහි ආනුභාවය එහි ප්‍රතිඵලය තමයි මේ පින්නතුන් දැන් භුක්ති විඳින්නේ. මේ බණ අහන පින්න සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ කාරණයක් තියෙනවා. පින්නතුනි මේ ලෝකේ තියෙනවා බුදුවරු දේශනා කරපු දුර්ලභ කරුණු පහක් තියෙනවා බුදුවරු දේශනා කරපු. ඒ තුලින් පළවෙනි කාරණය තමයි බුදුවරු මේ ලෝකේ පහළ වීම. මතක තියාගන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වීම පින්වත්නි හරි දුර්ලභයි.